Mama? මොනවද මම ගේට්ටුව කාඩ්ලා කරන්නේ? නෑ මම ඔයා කෝල් එකකට ඇටච් වෙලා හිටියානේ. ඉතින් මම මැද්දට පැනලා මේ ඒකට ඩිස්ටර්බ් එකක් ප්ලේ කරන එක අන්සක්සස්ෆුල් නේ ඒකයි. කොහෙද ගියේ? මොකද මේ කේන්තියක් ඩවුන්ලෝඩ් කරගෙන කතා කරන්නේ? නෑ ඒක ඇත්ත. මම කොහෙද ගියේ කියන්නේ? මේ මං අන්සක්සස්ෆුල් ගේම් එකක් ප්ලේ කරනවා කියලා දෝගොල්ලෝ ස්කෑන් කරන්නේ. එහෙම දෙයක් නෑ මට මේ ගෙදරට ලොග් වෙලා ඉන්න කම්මැලිකමක් ප්ලේ වෙන්න නිසා මං එළියට සෙන්ඩ් වෙන්නේ. පුතේ මෙයා ගැන හොයලා බලන්නම වෙනවා. මට පේන විදියට ආයෙත් පටලවිල්ලක් හදාගෙන වගේ. කිසිම දෙයක් කියන්නේ නැහැ නේ අම්මේ. මොන හරි ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මේ වතාවේදී එහෙම දෙයක් වුණොත් මගෙන් කිසිම සමාවක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න තිලා. සෙනසුරු ඩිසේබල් වෙලා මෙගා එරර්ස් ටිකක් ක්‍රියේට් වෙලාද කොහෙද? මම විහිං දාගන්න දේවල්නේ. කොහෙද බං විහිං ක්‍රියේට් කරගන්න දේවල් වෙන්නේ? මේවා මට මේ වෙන්නෙම ඔටෝමැටිකලිනේ. ඒ කියන්නේ ආපෝසර තම අකරක පැටලිලා. නෑ බං මම වොයිස් කරන්නේ මේ එහෙම දෙයක් ක්‍රියේට් වෙච්ච නිසා නෙමෙයි. මාමේ ඇත්ත කියන්නේ. වෙනදට වඩා මාමගේ හැසිරීම රටාව ගොඩක් වෙනස් නේ. තෝකේ ප්‍රශ්නේදී මොකක්ද